අවුලා S12 හරි ඉතින් අවුල S12 අවුල S12 කියන මවුස් එක මොකක්ද කියලා කියලා යන්න මොකක්ද කියන්නේ මේක මවුස් එකක් කියලා පේනවා කිසිම ප්‍රශ්නයක් නැතුව මවුස් එකක් කියලා පේනවා ඉතින් මවුස් එකක් තමයි මේකේ මොනවද තියෙන විශේෂතා ඉතින් ඔයාට ගේමින් ෆීල්ඩ් එකක් ඕන නම් ගේමින් හොඳ ලස්සන ලුක් එකක් එක්ක ගේම් ගහන්න ඕන නම් නැත්නම් DPI එක හොඳටම ඕන නම් මෙන්න මේ අවුලා S12 කියන මවුස් එක ඔයාට රෙකමන්ඩ් කරන්න පුළුවන් මවුස් එකක්. ඉතින් අවුලා S12 කියන්නේ ඔයාට දැන් 2690කට වගේ ගානකට Windows Store එකෙන් ඔයාට මේක ගන්න පුළුවන්. බලමු මොකද්ද මේ මවුස් එක කියලා ඉස්සල්ලාම. right. ඉතින් අවුලා S12 කියන මවුස් එක මෙන්න මේ විදිය ලුක් එකක් තමයි ඔයාට බලා ගන්න තියෙන්නේ. right. ඉතින් මේ මවුස් එක කොහොමද? ඔව් මේකේ ෆීල් එක හොඳ ෆීල් එකක් තියෙනවා. ඉතින් ඔයාට මෙන්න මේ මවුස් එකේ අර ක්ලික් එක හරියට ඇහෙන නැත්තම් මේක සයිලන්ට් ක්ලික් මවුස් එකක් නෙමෙයි මං කිව්වා මම කියලා දෙන්නේ මොකද්ද කියලා. කියන්නේ ඔයාට සයිලන්ට් ක්ලික් මවුස් එකක් ඕන නම් මේකට යන්න එපා පුතේ. මොකද මේක සයිලන්ට් ක්ලික් මවුස් එකක් නෙමෙයි. හරිද? මවුස් එක සයිලන්ට් ක්ලික් ඕන නම් සයිලන්ට් ක්ලික් මවුස් එකකට යන්න පුළුවන්. සයිලන්ට් ක්ලික් මවුස් අපි ගාව තියෙනවා. හැබැයි මේ මවුස් එක සයිලන්ට් ක්ලික් නෙමෙයි. ඔයාට F812 එකට වගේ යන්න පුළුවන්. ඉතින් 812 එක වගේ නම් සයිලන්ට් ක්ලික්. හැබැයි මේක සයිලන්ට් ක්ලික් නෙමෙයි. ඒත් ගේම් එකක් ගහද්දි සුපිරි ෆීල් එකක් තියෙන මවුස් එකක්. ඔයාගේ අර මං කලින් බජට් මවුස් දාලා තියෙනවා. බජට් මවුස් වල ඒවා ක්වොලිටි එක හොඳයි. හැබැයි ඒක බජට් එකත් එක්ක ඔයාලා ක්වොලිටි එක තීරණය කරන්න ඕනේ. මොකද ඔයාලා බජට් එකකට යනවා නම් බජට් එකේදී බලාපොරොත්තු වෙන්න බෑ ප්‍රීමියම් ෆීල් එකක්. හැබැයි මේක ප්‍රීමියම් ෆීල් එකක් තියෙන මවුස් එකක්. ඉතින් 2690ක් කියන්නේත් ලොකු ගාණක් නෙමෙයි. ඒ කියන්නේ මේ සමහර මවුස් තියෙනවා රුපියල් 4000 5000 ඒතනින් එහාට යන 4000 5000 නෙමෙයි ඔයාට ෆෑන් ටෙක් ඕන නම් දෙන්න 10000න් මවුස්. හරිද? ඒ මවුස් වල තියෙන්නේ වෙනම දේවල්. ඉතින් ඒවා අපිට ඕන වෙන්නත් පුළුවන් එහෙම නැති වෙන්නත් පුළුවන්. right. ඉතින් සාමාන්‍යයෙන් ගේම් එකක් ප්ලේ කරන කෙනෙක්ට මෙතන තියෙන්නේ 2600ක DPI එකක්. ඔව් මේකේ තියෙන්නේ 800 1200 1600 2400 2400 තමයි DPI එක වැඩිම. ඉතින් DPI එක ඔයාලට 2400කට යන්න ඕන නම් මේකට යන්න පුළුවන්. right. ඉතින් මේ මවුස් එක බ්‍රේඩඩ් කේබල් එකක් නෙමෙයි එන්නේ. සාමාන්‍ය කේබල් එකක්. ඉතින් කේබල් එකත් බැලුවොත් අනිත් දේ තමයි මේකේ තියෙන RGB effect එක. ඉතින් RGB effect එකක් තියෙනවා. ලොකු RGB effect එකක් නෑ. අර අපිට හැම තැනම RGB බලා ගන්න පුළුවන් තරම් මේක වෙනස් නෑ. හැබැයි මේකේ හොඳ RGB effect එකක් තියෙනවා. මම පෙන්නන්නම්. RGB effect එකත් ඔයාට මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් 2690යි ගාන පොඩි මැසේජ් එකක් දාන්න ඔයාට මෙන්න මේක බයි කරන්න පුළුවන්. RGB effect එක වෙන්නන්න. මේ තියෙන මවුස් එක. ඉතින් මවුස් එකේ මෙන්න මෙහෙම ස්ට්‍රිප් එකක් එක්ක පොඩි RGB effect එකක් යනවා. ඉතින් RGB effect එකක් කියන්නේ මේක ලොකු ස්ටෙප් එකක් නෙමෙයි මම කලින් කිව්වා. ඉතින් ලොකුවට RGB බලාපොරොත්තු වෙනවා නම් මේකට යන්න එපා. හැබැයි මේකේ හරිම ප්‍රීමියම් ලුක් එකක් තියෙන්නේ. මාර ප්‍රීමියම් ලුක් එකක් තියෙන මවුස් එකක්. ඉතින් මේ මවුස් එක අන්න ඒ වගේ හොඳ ප්‍රීමියම් ලුක් එකක් සහ ප්‍රීමියම් ෆීල් එකක් තියෙන මවුස් එකක්. ඉතින් 2690කට ඒකත් ලොකු බජට් එකක් නෙමෙයි. මේ මවුස් එකේ ෆීල් එකත් එක ගත්තොත් ඉතින් ෆෑන්ටෙක් ලගේ මවුස් වලට ගියොත් නැත්නම් රෙඩ් ඩ්‍රැගන් ලගේ ආමගඩන් ඔය වගේ මවුස් වලට ගියොත් ඊට වඩා ලොකු ගාණක් ඔයාට මේකට වියදම් කරන්න වෙනවා. right. ඉතින් මේකේ හැම ගාණක් වියදම් කරන්න වෙන්නේ නැතුව ඔයාට මෙච්චර ෆීල් එකක් ගන්න පුළුවන් කියන්නේ මේ මවුස් එක සුපිරි කියලා ආයි කියන්න දෙයක් නැහැ. right. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හම්බෙනකන් අපි ගිහින් එන්නම්. මතක තියාගන්න Windows Computers subscribe කරන්න, ඊට පස්සේ like එකක් දාන්න, share කරන්නත් අමතක කරන්න එපා. Windows Computers මතක තියාගන්න.